Hello guys, welcome back to my YouTube channel. මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකට යව සර්ප්‍රයිස් කරන්න කේක් එකක් හදපු විදිහ සහ අපි යාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරපු විදිහ. ඉතින් යමු මාත් එක්ක කේක් එක හදන විදිහ බලන්න. මේකෙදි මම හැදුවේ චොක්ලට් කේක් එකක් ග්‍රෑම් 500ක. මේකට මම බටර් ග්‍රෑම් 125ක්, සීනි ග්‍රෑම් 125ක්, බිත්තර දෙකක්, ඒ වගේම පිටි ග්‍රෑම් 110ක් එක කොකෝ පවුඩර් ග්‍රෑම් 15ක් පාවිච්චි කරා. ඉතින් අපි බලමු මම මේ රස චොකලට් කේක් එක හැදුවේ කොහොමද කියලා. මම බටර් ග්‍රෑම් 125ක් ගත්තා. මේකේ තාම කූල් ගතිය ගිහිලා නැති නිසා අපි ඒක කූල් යනකම් සීනි ග්‍රෑම් 125ක් මැනගෙන ඒක හොඳට පවුඩර් එකක් වෙනකම් කුඩු කරගමු. දැන් බටර් එකේ කූල් ගතිය හොඳටම අඩු වෙලා තියෙන්නේ. සීනි එකත් හොඳට පවුඩර් එකක් වෙනකල් කුඩු වෙලා තියෙනවා. දැන් මේක බටර් එකත් එක්ක ලේසියෙන් මික්ස් කරගන්න පුළුවන් අපිට. ඇත්තටම මාත් ෆස්ට් ටයිම් තමයි චොකලට් කේක් එකක් හදන්න යන්නේ. මේක මටත් එක්ස්පීරියන්ස් එකක්. මම කේක් හදන කෙනෙක් නෙමෙයි. ඉතින් අපි බලමු මට මේක ලස්සනට කරගන්න පුළුවන් වේද කියලා. මම මෙතනදී බිත්තර කහමද සුදුමද වෙන් කරගත්තා. බටර් සීනි එක මික්ස් කරගන්න ගමන් බිත්තර කහමද අපිට ඇඩ් කරගන්න පුළුවන්. අනිත් එක තමයි මම මෙතනදී බීට් එකක් යූස් කරන්නේ නැතුව තමයි හදන්නේ. මම කලින් එහෙම හදලා තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. දැන් මේක ගානට කියන්නේ හොඳ පදමට බීට් වෙලා තියෙන්නේ. මේ ගානට බීට් වුණාම ඇති. දැන් මම මේකට පාන් පිටි, කොකෝ පවුඩර්, ඒ වගේම බේකින් පවුඩර් එකතු කර ගන්නවා. මේ තියෙන්නේ පාන් පිටි, කොකෝ පවුඩර්, බේකින් පවුඩර් එක බිත්තර සුදු මත මික්ස් කරාට පස්සේ පේන විදිහ. මේ විදිහට බේකින් ට්‍රේ එක ලෑස්ති කරලා ඒකට බැටර් එක දාලා අපි දැන් මේක oven කරගමු. මේ තියෙන්නේ කේක් එක oven එකෙන් අරගත්තට පස්සේ පෙනෙන විදිහ. ඇත්තටම මේක හරිම සුවඳයි.
මම මේ කේක් එක අයිසිං කරලා ඩෙකරේට් කරේ හොස්ටල් එකේදී. මොකද මට ගෙදරදී කරගෙන අරගෙන යන ටයිම් එක මදි වුණා. ඉතින් අඩුපාඩු ගොඩක් ඇති. මොකද මට ඕන ටූල්ස් ඒව මුකුත් තිබ්බේ නැහැ. කියන තිබ්බ අඩුව පහසුකම් වලින් තමයි මම මේක ලස්සනට කරේ. ඉතින් මට ඕනුනේ මගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න ලස්සන රස කේක් එකක් හදාගන්න. ඉතින් අපි බලමු මම ඒක කොහොමද කළේ කියලා.
කේක් එකේ ෆයිනල් ලුක් එක දැක්කම ඇත්තටම මට ගොඩක් සතුටුයි හිතුණා. ඒ කියන්නේ මං හිතුවටත් වඩා හොඳට ලස්සනට මේ කේක් එක හදාගන්න පුළුවන් වුණා. ඒ වගේම මේක ගොඩක් රසයි කියලාත් යාළුවෝ කිව්වා. ඉතින් මං හිතනවා මං සාර්ථකයි කියලා. අපි යාළුවව සර්ප්‍රයිස් කරන්න ගියේ ගෝල්ෆ් ෆෝර්ට් එකට. ඉතින් ඒ වෙලාවේදී මට වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ඉතින් අපි බර්ත්ඩේ කේක් එක කපලා පොඩ්ඩක් එන්ජොයි කරා. හවස් වෙලා නිසා බීච් එක හරිම ලස්සනට තිබුණා. ඉතින් ඊට පස්සේ අපි මදීනා බීච් රෙස්ටුරන්ට් එකට ගියා. ඇත්තටම මේ රෙස්ටුරන්ට් එක ගැන කියනවා නම් හරිම ලස්සන රෙස්ටුරන්ට් එකක්. ඔයා ගාල්ලේ ඉන්න කෙනෙක් හරි ගාල්ලේ ගියොත් හරි අනිවාර්යෙන්ම යන්නේ රෙස්ටුරන්ට් එකට. ඒ තරම් ලස්සනයි ඒක. ඒ වගේම කෑම ගැන කිව්වොත් ඒකේ කෑම හරිම රහයි. ඒ වගේම ප්‍රයිස් එකත් රීසනබල්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ යාළුවගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ අපි. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.